i3 i5 i7 i9 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 වැඩිම එක මට ඒක දෙන්න මේ වචනවල කිසි තේරුමක් නැහැ ඉතින් ඒකනේ highest series එක i9 9 හරි example එකට i7 13700K CPU එක ඔව් i7 i7 ඔය i7 කියන එක අතහැරලා දාන්න අපි බලන්න ඕනි මේ 13700K කියන මොඩල් එක. ඒ මොකද්ද? හරි තවත් example එකක් ගමුකෝ. i7 7 Gen 7700K. ඔව් obviously strong processor එකක්. i7 i3 13 Gen 13100F processor එක ඊට වඩා performance වැඩි. What? i3 එක i7 එකට වඩා performance වැඩි? Mind blown. තවත් එකක් ගමුකෝ. i9 9 Gen 9900K. i9 මේ පාරන i9 එක කොහොමත් performance වැඩි වෙන්න ඕන. i5 13400F processor එකට වඩා ඒකේ performance අඩුයි. No way. මේක නම් පොඩක් serious වෙගෙන එනවා වගේ. හරි අපි එක generation එකක් අතර check කරලා බලමුද? i9 12 Gen 12700K. monster CPU එකක්. ඒක i7 13 Gen 13700K එකට වඩා performance අඩුයි. Yo එතකොට ඔයා කියන්නේ සීරීස් එකෙන් වැඩක් නැහැ කියලාද? ඔව් ජෙනරේෂන් එකෙන් ජෙනරේෂන් එකට performance per core වැඩි වෙනවා, architecture එක improve වෙනවා, clock speed එක වැඩි වෙනවා, ඒ වගේම cost ගාණක් වැඩි වෙනවා. ඒක නිසා i5, i7, i9 වචන වලට රැවටෙන්න එපා. ජෙනරේෂන් එකයි මොඩල් එකයි අනිවාර්යෙන් බලන්න. Thanks bro, you're a lifesaver. මම තාම පොඩ්ඩක් මේ letters වලටයි numbers වලටයි රැවටෙන්නේ.